තෙරුවන් අද මේ ආරම්භන්නේ ඔබ පුලා බලා සිටි මහා දැනුම පිනුම තරංගයයි. මේ පාසල් නිවාඩුවේ සෙල්ලම් ඉස්කෝලේ දැනුම මිනුම මහා තරංගය අපි දැන් ආරම්භන්නේ උඩා ගෙදර පිලේ සහ පහළ ගෙදර පිලේ දෙකොල්ල තරගෙට අහනවා කවුද දිනන්නේ.
හොඳයි අපි දැන් මේ අවස්ථාවේදී අනුමාන කර බලමු. අද දවසේ දිනන්නේ කුමන පිළද කියා. ඔව් ප්‍රේක්ෂක ඔබට පුළුවන් SMS එකක් එවලා දිනන්නේ කුමන පිළද කියා අපට කියන්න. හරි දකින්න පොඩ්ඩක්. ඔබ හිතන්නේ උඩා ගෙදර කියලා ජයග්‍රහණය කරයි කියලා නම් ඔබේ මනාපය UP ඉස්තනම්. ඔව් කියන්න. හරියට හරි අංක 3. එහෙම නැත්නම් පහළ දෙන්න දිනයි කියලා හිතනවා නම් UP ඉස්තනම් ඔව් කියන්න. පහළ දෙන්න අංක 15 හැකිතා SMS දෙවන්න. ඔව් තාත්තාගේ ජංගම දුරකථනයේ විසන්ධි වන තෙක් මැවිය හැකිය. තාත්තා විසින් දුරකථනය ඇලීම තානක් කරන තෙක් මැවිය හැකිය. අම්මාගෙන් බැනුම් වන තෙක් මැවිය හැකිය. ඔව් 3 සහ 5 හොඳ සංයෝගයක්. අපි දන්නවා 3 5 කියන්නේ මොනවද කියලා. 3 5 කියන්නේ මොනවද? අර අම්මා හොදි වලට දාන්නේ අර කුල්ලි හැන්දකින් අන්න ඒවා. අන්න ඒවා. ඔව් අපි දැන් බලමු. අද මේ තරගයේ අපේ තරංගකරුවන් බොහොම උණුසුම් ආකාරයකින් ඉන්න බව පෙනෙනවා. ඔව් බලමු. අයියෝ දැන් ඇති තරගය පටන් ගන්න. හරි දැන් තරගය පටන් ගමු. අයියෝ මේ මහා දැනුම් ඉල්ම තරගයේ ප්‍රශ්න ඇසීමේ කාලය දැන් අවසానයි. දැන් අපි සූදානම් වන්නේ ප්‍රතිඵල නිකුත් කරන්නයි. මේ උණුසුම් අවස්ථාවේදී අපි බලමු කවුද මේ මහා පළතුරු කප් එක දිනා ගන්නා ජයග්‍රාහී පිළ කියලා. ඔව් බලමු කවුද දිනන්නේ කියලා. උඩා ගෙදර පිළද? පහළ ගෙදර පිළද? උඩාද? පහළද? ඕ